සමහරවිට ගොඩාක් වැඩ කරලා ලකුණු එකම තැන තියෙන ළමයින් තමයි මේ කියන්නේ. චුට බලන්න අර ඔයා වැඩ කරන්නේ ඔයාගේ දුර්වලතාවයට නෙමෙයි නිකන් හිතන්න දැන් ඔයාගේ ඇඟේ කොහේ හරි වේදනාවක් තියෙනවා. ඒ වේදනාවට නැතුව ඔයා දවසකට බේත් ගොඩාක් බොනවා. වෙන දේවල් වලට තමයි මේ බේත් ගැලපෙන්නේ. ඒතර වේදනාවට නැතුව කියන්නේ ඔයාගේ ලෙඩේ සනීප වෙන්න නැතුව වෙන දේවල් ගොඩක් කරාට වැඩක් නැහැ නේ. අන්න ඒ වගේ දෙයක් තමයි වෙලා ඇත්තේ. ගොඩක් කරාට මම දකින්නට එහෙම තමයි වෙන්නේ. දැන් හිතන්නකෝ තමන්ගේ කලින්ම මොකද්ද දුර්වලතාවය කියන එක අඳුර ගන්න ඕනේ. ඒ දුර්වලතා ගොඩක් තියෙනවා කියන්නකෝ. ඒතකොට එකින් එක වලට පියවර වලින් එකින් එකට ප්‍රතිකර්ම කරන්න ඕනේ. දැන් හිතන්නකෝ හරියටම දුර්වලතාව අඳුර ගන්න තමයි පළවෙනි කාරණාව. දැන් MCQ නම් MCQ අඩුයි කියන එක නෙමෙයි දුර්වලතාවය. MCQ අඩුයි කියන්නේ ඔයාලට අසනීපයි කියනවා වගේ දෙයක්. ඔයා බලන්න ඕනේ අසනීපේ කොහෙද තියෙන්නේ මොකද්ද හේතුව කියලා. MCQ අඩු වෙන්නේ ඇයි? දන්නේ නැති පාඩම් තියනවද? දන්න පාඩම් වලින් ලේසි ප්‍රශ්න වර්ධිනවද? ප්‍රකාශන ප්‍රශ්න වර්ධිනවද? ලේසි එහෙම නැත්නම් අමාරු ප්‍රශ්න වර්ධිනවද? හරි? අමාරු ප්‍රශ්න වර්ධිනවද? ඒ වගේ හරියටම දුර්වලතාවය අඳුරගන්න ඕනේ මොකද්ද තියෙන ප්‍රශ්නේ කියන එක. දුර්වලතාවය අඳුරගෙන ඔයාලට පුළුවන් ඒකට සොලියුෂන් එකක් හදාගන්න. ඒක හිතන්නකෝ දැන් අපි හිතමු මට දැන් කොහොම දුර්වලතාවය මෙතන කියන්න බෑනේ. අපි හිතමු හරිද? අපි හිතමු අපිට තියෙන දුර්වලතාවය 40 ගණන් වල ප්‍රශ්න වර්ධිනෙක් කියලා. එහෙනම් ඔයාලට කරන්න තියෙන වෙන වැඩ ටිකක්. හිතන්න ඔයාලා වෙන්නේ ටයිම් මදි වෙන එක කියලා. එහෙනම් වෙනම වැඩ ටිකක්. එහෙම නැත්නම් දන්නේ නැති පාඩම් නිසා තමයි ලකුණු අඩු වෙන්නේ කියලා හිතන්න. ඒතර වෙනම වැඩ ටිකක්. ඒ කියන්නේ මේ වෙලාව දුර්වලතාවය අනුව වැඩ ටික වෙනස් වෙනවා. ඒ ලකුණු එකම තැන එක දිගට අඩු ලකුණක තියනවා මේක ඉන්නවා නම් අදම හවසල ලියන්න මොකද්ද දුර්වලතාවය කියලා. පොඩ්ඩක් හිතලා පැයක් අරගෙන එසේ වල ස්ට්‍රක්චර්ඩ් වල MCQ වල මොනවද දුර්වලතාවය? දන්නේ නැද්ද? ලියලා වර්ධිනවද? අමාරු ඒවාද වර්ධින්නේ? ලේසි ඒවාද වර්ධින්නේ? වෙලාව මදි වෙනවද? නැත්නම් නොසලකිල්ලද? සුළු කිරීමද වර්ධින්නේ? කිය ලියන්න. ලියලා ඒවට ප්‍රතිකර්ම ඔයාම ලියන්න. ඔයාලට හිතන්න පුළුවන්. අර ඇනලයිසිස් එකක් කරන්න නැතුව බොරුවට මේකේ පේපරේ ලකුණු අඩුයි. ඒ කියන්නේ හරියට නිකන් මට මේ අතර රිදෙනවා. හැබැයි මං කරන්නේ පැනඩෝල් බොන එක. කියලා පැනඩෝල් ගොඩාක් බීලා බලනවා අතර රිදෙන එක හරියනවාද කියලා. හරි? එහෙම කරන්න එපා. ප්‍රතිකර්මය කරන්න හරියට ප්‍රශ්නෙට. හරිද? අද ඉඳන් දැන් අද මේ වෙලාවේ ඉඳන් ගත්තොත් ඒ කියන්නේ හෙටම හෙට උදේ 6:00 ඉඳන් ගත්තොත් එහෙම අද රෑවා නිදියලා හැරුණාට පස්සේ හෙට උදේ 6:00 ඉඳන් අගෝස්තු 10 වෙනිදා රෑ 12 ඒ කියන්නේ අගෝස්තු 10 වෙනිදාට එළි වෙන වෙලාව වෙනකන් පැය 1000ක් තියෙනවා. හරිද? පැය 1000ක් තියෙනවා. එක සබ්ජෙක්ට් එකකට පැය 330ක් තියෙනවා. නිදියන්න මම දන්නවා නිදියන්න තියෙනවා කියලා. නිදියන්න තියෙන එක හරි. පැය 1000ක් තියෙනවා. හරිද? එක සබ්ජෙක්ට් එකකට පැය සාමාන්‍යයෙන් 330ක් තියෙනවා. ඔය පැය 330 හරියට ඇනලයිස් කරගත්තොත් එහෙම හරියට ඇනලයිස් කරගත්තොත් එහෙම සෑහෙන මැච් එකක් ගන්න පුළුවන්. හැබැයි අනවශ්‍ය දේවල් කරන්න එපා. තමන්ගේ දුර්වලතාවයට තමයි ප්‍රතිකාර කරන්න ඕනේ. බලන්න මේ වගේ දේවල් වලදී බොරුවට බය වෙලා ඉන්න එපා. දුර්වලතාවයට ප්‍රතිකාර කරන ලකුණු වැඩි වෙනවා. හරිද? නැත්නම් රෑන්ක් එක අප් වෙනවා. දුර්වලතාවයට ප්‍රතිකාර කරන එක්ක ලකුණු වැඩි වෙනවා. නැත්නම් රෑන්ක් එක අප් වෙනවා. ඒ දෙකෙන් එකක් වෙනවා. ඒක කරන්න. විශ්වාස කරන්න, ගැම්මෙන් වැඩ කරන්න. හරිද? බොරුවට බය වෙන්න එපා. බොරුවට බය වෙලා හිටියොත් අර තමන් ගැන විශ්වාසයක් නැතුව හරියනවා හරියන්නේ නැහැ කරනවා හරියන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නකොට හරියන්නේ නැහැ. හරි? තමන්ගේ උපරිමය දෙන්න, උපරිමයට වැඩ කරන්න මේ වෙලාවේ කිසිම ප්‍රශ්නයක් ගැන හිතන්න එපා. ඕන තරම් ප්‍රශ්න මේ වෙලාවේ මාර ප්‍රශ්න දැන් අද උදේ නම්බර් 0 එකේ අද මම ක්ලාස් එක ඉවරලා යනකොට මේ මට මේ අපේ ඔය ක්ලාස් එක වැඩ කරන කෙනෙක් කියලා ළමෙක් මම ඒ ළමයා බලන්නත් ගිහින් පස්සේ සික් රූම් එකට ඒ ළමයා මේ පඩිපෙළේ වහිද්දී වැටිලා නිකට පැලිලා. හරිද? දැන් සාමාන්‍ය ඉතින් මේ වගේ වෙන්නේ නැහැනේ පන්තියක. සාමාන්‍යයෙන් දැන් පහුගිය අවුරුද්ද ගත්තත් එහෙම වැටිලා තුවාල වෙච්ච ළමෙක් හිටියේ නැති තරම්. ඉතින් අන්තිම මොහොතේ මේ 2026 ක්ලාස් එකේ එහෙම වෙලා. අර එහෙම වෙන්නේ ඔයාලට තේරෙන්නේ නැහැ. එහෙම වෙන්නේ මොකක් හරි හොඳකට. හරිද? ඒ කියන්නේ මම බයික් එක ඇක්සිඩන්ට් වෙලා අන්තිම මාස 3-4 වෙද්දි මාස 2ක් විතර එළියටවත් බහින්න බෑ මට. ඇක්සිඩන්ට් වෙලා කකුලක් කැඩිලා. ඉතින් අර ඒවා එකාතකට අමුතු ආශිර්වාද. ඒවා ඔයා හැබැයි මෙහෙමයි. ඒක ඔයාලට ගන්න පුළුවන් විදිහක් තියෙනවා. නරක දෙයක් වෙච්ච ගමන් එක්ක ඔයාලා කඩාගෙන වැටලා ගිහිල්ලා හරියන්නේ නැහැ මගේ ජීවිතේ අසාර්ථකයි කියලා එහෙම පට්ටම නෙගටිව් වෙලා අතහැරලා දාන්නත් පුළුවන්. නැත්තම් හරි එහෙනම් ඔයා මාත් එක්ක ගේමනේ ඉල්ලන්නේ දෛවය ගේම නම් ඉල්ලන්නේ ගේම තමයි කියලා වැල්ටික් කරගෙන ගියාට පස්සේ කොට දාන්නත් පුළුවන්. හරිද? ඒ නිසා මොනවා වුණත් වැඩේ අතාරින්න එපා. සියලුම නරක කාරණා ටික එනවා ආවොත් ඔයා ගේම් එක ඉල්ලන්න බය නැතුව. හරිද? පේපර් එක ලියන දවසට පේපර් දෙන්නම් වැඩේ කියලා ලියන්න ඕනේ. ගෙස් පේපර්ස් ලියන්න යද්දි මේ පේපර්ස් ලියන්න යද්දි අර බය වෙලා මේක වරදීත් දන්නේ නැහැ කිය හිත යන්න එපා. අදත් ලකුණු අඩු වෙයිද දන්නේ නැහැ කියලා යන්න එපා.
ගැම්මෙන් ලියන්න. ලේසි මෙසේ මුලින් තෝරගන්න. ඔයාලට ලියන්න පුළුවන් මෙසේ මුලින් තෝරගන්න. අනියම් බයෙන් චකිතයෙන් යද්දි පුළුවන් එකක් බැරි වෙනවා. ගැම්මෙන් ලියන්න. හොඳ මානසිකත්වයෙන් ලියන්න. වැඩිපුරම ලකුණු ගාණක් අද එකතු කරන්න. හෙට උදේ පේපර් ලියනවා නම් ලියනක අයි මෙච්චර කාලයක් ආපු නැති ලකුණක් ගන්න ලියනවා. හෙට. එහෙම ළමයි පේපර් එකක් ලියන්න ඕන අනිවාර්යෙන්. බයෙන් ගිහින් ලිව්වොත් ලකුණු අඩු වෙනවා. සැකයෙන් වගේ කරන්න ගියොත් ලකුණු අඩු වෙනවා. ඒ නිසා ගැම්මෙන් මානසිකත්වය තමයි වැදගත් වෙන්නේ. හරි? පේපර් ලියන්න යද්දී සබ්ජෙක්ට් තුනේම දෙන්නම් වැඩේ කියලා යන්න ඕනේ අනිවාර්යෙන්. හරිද? කනවා කියලා යන්න ඕනේ පේපර් එක. නැත්තම් අර නිකන් අපෝ මේකෙත් අඩු වෙයිද දන්නේ නැහැ. මේක ඊළඟටත් අඩු වෙයිද දන්නේ නැහැ කියලා බයෙන් ගිහිල්ලා ගෙහි ලියද්දි ලකුණු අඩුයි. අනිවාර්යෙන් අඩු වෙනවා. හරි? ඊට ගිය සතිය වල එක ලකුණක් හරි වැඩිපුර ගන්නවා කියලා යන්න ඕනේ. හරි. එහෙනම් වැඩේ සාර්ථකයි කියලා මම හිතනවා. එහෙනම් කමෙන්ට් එකක් දාන්න. පැය 1000ක් තියෙනවා. ලොකු ගේමක් ගහන්න පුළුවන්. පැය 10 උප්පරිමයට යුටිලයිස් කරගන්න ඕනේ. ඵලදායි වැඩ කරන්න ඕනේ. මේ